සුබ උපන්දිනයක් මගේ අම්මේ. ගොඩාක් හරියක් ආදරෙයි ඔයාට. ගොඩාක් හරියක් කියා ගන්න බැරි තරම් ආදරෙයි. මගේ ජීවිතේ මං දැකපු මගේ යශෝදරා තමා ඔයා. හැමදාටම හැම ආත්මෙකම ඉල්ලන්නේ මගේ අම්මා ඒ තරම් ආදරෙයි. මොකද මං දන්න කාලේ ඉඳන් ඇත්තටම අනිත් ගෑනු ඔක්කොටම වැඩිය දුක් විඳපු හිතාහිය ගෑණියක් ඔයා අම්මේ. අපි හතර දෙනත් එක්ක හැමදාම පොර බදලා හැම ප්‍රශ්නයකටම එකට ඉඳලා අදටත් අපි හතර දෙනාට හයියක් වෙන්න ඉන්නේ ඔයා විතරයි. ඒ හින්දා ගොඩාක් හරියක් ආදරේ. අනිත් තුන් දෙනාත් ආදරේ ඇති. හැබැයි ඊට වැඩිය දශමයක් හරි මං ඔයාට වැඩියෙන් ආදරේ. ගොඩාක් හරියක්. මං දන්නවා ඔයාගේ ජීවිතේ අපි හතර දෙනාගේ ඔයා වැඩියෙන්ම දුක් විඳි මං හින්දා. අදටත් මේ තප්පරේ වෙනකොටත් තවත් ඔයා දුක් වෙනවා. කවදම හරි දවසක ඒ හැම දෙයකටම හරියන්න ඔයාව සතුටින් තියෙනවා මම. ඒ තරම් ආදරෙයි ගොඩාක් හරියක් ආදරෙයි. මට පුළුවන් වුණා ඔයාගේ ජීවිතේ පළවෙනි වතාවට කේක් එකක් කපන්න ගිය අවුරුද්දේ. ඒ වගේම මේ අවුරුද්දෙත් කරගන්න පුළුවන් වුණා. ඊටත් වඩා ඔයාට ගොඩාක් පිං. ඔයාගේ හයිය භාගයට භාගයක්ම මට දීලා තියෙනවට. මටත් ඔයාට වගේ ගොඩාක් හිතාහියයි. සමහර තැන්වල වැටෙනවා තමයි. ඒ වුණාට ඔයා අක්කලා දෙන්න නංගි හැම වෙලේම ළඟ හිටියා. ගොඩාක් හරියක් ආදරෙයි අම්මේ. ගොඩාක් හරියක් පරිස්සමට ඉන්න. මේ පාර ලංකාවට ගියාම අය එන්න හිතන්න එපා. දැන් ඔයාට ඉස්සර නම් කියනකොට කියනවනේ කතාද බඳලා ගිහපුවාම එයාලා කියන විදිහට ඉන්න ඕනේ කියලා. නැත්නම් දැන් මට එහෙම ජීවිතයක් නැහැ. දැන් මොන දෙයකටත් ඔයා වෙනුවෙන් පොඩි දෙන්න වෙනුවෙන් අර තුන් දෙනා වෙනුවෙන් තමයි ඕනම දෙයක් කරන්නේ. ඒ හින්දා මේ පාර ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයාව අවදාන තප්පරේ වෙනකල් රජිනක් වගේ බලා ගන්නවා කොහොම හරි. ඒ හින්දා ගිහිල්ලා එන්න හිතන්නවත් එපා හොඳද? ඒ තරම් ආදරේ අම්මා. ගොඩාක් හරියක් ආදරේ. මගේ අම්මට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.